පුරහඳ පායපු දවසක මේක ටිකක් පරණ කතාවක්. රුවන් කියන්නේ පාරම්පරික වලව් අයිතිකාරයෙක්. එයාගේ පුතා තමයි නයන කියන්නේ. ඉතින් දවසක් රුවන් තීරණය කරනවා එන්න එන්නම ගරා වැටිගෙන යන ඔවුන්ගේ පරණ වලව් අලුත් ඇඩියා කරන්න. ඔහු ඒ සඳහා නිවාස අලුත් ඇඩියා කටයුතු කිරීමට නිවාස අලුත් ඇඩියා කටයුතු කරන කණ්ඩායමක් වෙත බාර කරනවා. මෙම නිවාස අලුත් ඇඩියා කිරීම නිසා රුවන් ඇතුළු පවුලේ සැමටම තාවකාලිකව අලුත් නිවසක් සොයා ගැනීමට සිදු වෙනවා. ඔවුන් ඒ සඳහා කාමර කුලියට දෙන තැනකින් කාමරයක් කුලියට ගන්නවා. ගෙදර වැඩ නිසියාකාරව සිදුවනවාද බැලීමට රුවන් නයනව බලව්වේ තියන්න තීරණය කරනවා. නයන කියන්නේ අවුරුදු 21ක විතර තරුණයෙක්. නයන මේ වලව්වේ හිටපු පළවෙනි දවසේම නයනට මහ විකාර හීන පේන්න පටන් ගත්තා. මෙහෙම දවස් 5ක් 6ක් විතර යනකම් මේ හීන වලින් නම් නයනට අඩුවක් තිබ්බේ නෑ. ඒ පස්වෙනි දවස වෙද්දී නයනට මේ විකාර හීන පේන එක නැවතිලා. හැබැයි නයන එදා රෑ අමුතු හීනයක් දැක්කා. නයන දැක්කා සුදු පාට සරමක් ඇඳගත්ත මිනිහෙක් අමුතු භාෂාවකින් ඔහුට කතා කරනවා. මේ ආකාරයට දින කීපයක් යනකම් ඔහුටම පුද්ගලයා පෙනුණු අතර නයනට මේ මානසික වදයක් වුණා. මේ හේතු නිසා නයන මානසික වෛද්‍යවරයෙක් හමු වෙන්න ගියා. වෛද්‍යවරයා ඔහුට කිසිම මානසික රෝගයක් නැති බව ඔහුට පරීක්ෂණ වගේක් කිරීමට උපදෙස් දුන්නා. පසුව මෙම පරීක්ෂණ වලින් එළි වී ගියේ නයනගේ මොළයේ රුධිර වාහිනියක් සිදුරු වී ලේ වහනයක් සිදුවන බවයි. ඉක්මන් ප්‍රතිකාරවලට එළඹුණු නයනට සැත්කමකින් පසුව විශාල සහනයක් ලැබුණා. අලුත් ඇඩියාවෙන් පසු නැවත නිවසට පැමිණි නයනට නැවතත් අර හීනේම පෙනෙන්නට විය. ඔහු මෙවර වෛද්‍ය ප්‍රතිකාර නොකර යාග හෝම කරන ස්ථානයකට ගොස් ඔහුගේ ප්‍රශ්නය පැවසුවා. එතනදී එහි සිටි පිරිමි පූජකයා පැවසුවේ මෙවන් දෙයක්. දරුවා, ඔයාගේ මුතුන් මිත්ත ලොකු වලව්කාරයෝ. ඔයත් එහෙමයි. මීට කාලයකට කලින් නැති වෙච්ච ඔයාගේම ඥාතිය මේ බූදලයට කෙලහලා ඉඳලා තියෙනවා. ඌ මනුස්සාත්මයක් ලබා ගන්න නැතුව මැරුණාට පස්සේ මේ බූදලේ වෙන කෙනෙකුට අයිති වෙන එක වළක්වලා තියෙනවා. බූදලේ උරුම වෙන අයට කරදර කරලා තියෙනවා. පුතාට වගේම පුතාගේ සීයටත් පොඩි කාලේදී මෙහෙම වෙලා තියෙනවා. පුතාගේ සීයගේ තාත්තා ඒ කාලේ මේ මළගිය ආත්මෙට බන්ධනයක් කරලා ඉර කරලා තියෙනවා. පුතා ඔය ගෙදරට තනියම ගියපු දවස පුරහඳ පායලා තිබ්බ දවසක්. එදා ඒ බන්ධනේ කඩාගෙන මළගිය ආත්මේ එළියට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම පුතාට එදා විකාර හීන පෙනුනේ අන්නේ හේතුව හින්දා. පුතා හීනෙන් දැකපු මිනිස්සයා තමා පුතාගේ මොළේ ඇතුලේ දඟලලා තියෙන්නේ. ඌ පුතාගේ මොළේ ඉඳන් පුතාගේ ලේ බීලා තමා ජීවත් වෙලා තියෙන්නේ. බඩගිනි නිවාගෙන තියෙන්නේ. පුතාගේ තාත්තට ඔය දේ උනේ නැත්තේ පුතාගේ සීයාගේ තාත්තා කරපු බන්ධනේ නිසා.
බන්ධනයේ බලය ටිකෙන් ටික අඩු වෙලා තියෙනවා. පුතා එදා ওই ගෙදරට ගියාට පස්සේ ඒ බන්ධනයේ බලය නැති වෙලා ගිහිල්ලා මළගිය ආත්මය එළියට ඇවිල්ලා තියෙනවා. ඌ දන්නවා මීළඟට බූදලේ අයිති වෙන්නේ පුතාට කියලා. ඒකයි ඌ පුතාට කරදර කරන්නේ. මේ කතාව අහලා අතිශයින්ම භීතියටපත් රුවන්ගේ පවුලේ අය තම එකම පුතාව බේරා ගැනීමට විශාල මුදලක් වැය කරලා තොইলයක් නරනවා. ආරක්ෂාවක් කරනවා. ඔබටත් මේ වගේ අත්දැකීම් තියෙනවද? ඔබත් මේ වගේ දේවල් දැකලා තියෙනවද? අහලා තියෙනවද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මීළඟ වීඩියෝ එනතෙක් අඳුරු සත්‍ය නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.